ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා කොහොමද චිත්‍රපටිය ඔබතුමාට දැනුනේ කොයි වගේද මේ වගේ චිත්‍රපට ප්‍රවණතාවයක් විදිහට නිර්මාණය වෙන එක පිළිබඳ අදහස? 2026 දී හොඳට මස් තියෙන ෆිල්ම් ගොඩක් එනවා. ඉතින් මේ ස්ටාර්ට් එකේදීම 2026 පටන් ගන්නකොටම මේ වගේ ඇඟට දැනෙන අර අපේ වචනයෙන්ම කියනවා නම් පට්ට ෆිල්ම් එකක් එන එක ගොඩක් හොඳයි ඉන්ඩස්ට්‍රි එකට. මොකද එතකොට මේක නිය හරියට අර සිනමා බුෆේ එකක් වගේ එක එක වර්ගයේ කෑම අපිට තියෙනවා. පැණි රස ඕනනම් පැණි රස, මිරිස් රස ඕනනම් දැවිල්ලට ඕනනම් ඒ රස තියෙනවා, ඇඹුල් රස ඕනනම් ඇඹුල් රස තියෙනවා. මේකත් ඒ වගේ එක්තරා රසයක තියෙන අමුතුම නියම පට්ට ෆිල්ම් එකක්. ඉතින් මේක අර බුෆේ එකේ තියෙන හොඳම එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ෆිල්ම් එක ගැනත් පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ. ඇත්තටම මේ ෆිල්ම් එක බය නැතුව අයිසෙක් නිව්ටන්ට උනත් පෙන්වන්න පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? අයිසෙක් නිව්ටන් තමයි ගුරුත්වාකර්ෂණය හොයාගන්නේ. මේකේ අර ගුරුත්වාකර්ෂණයට පටහැනි ෆයිට් මොකුත් නැහැ. ඒ කියන්නේ එච්චරටම රියල් ඒවා තියෙනවා. ඒ වගේම මේ අයිසෙක් නිව්ටන්ට පෙන්වන්න පුළුවන් තව හේතුවක් තමයි එයා කියලා තියෙනවා සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒ භෞතික විද්‍යාවේ. හැබැයි සමාජ විද්‍යාව ඇතුළෙත් සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ සමහර විට සමාන නැති ඊට වඩා දරුණු රියැක්ෂන් තියෙන්නත් පුළුවන් කියන එක සමාජ විද්‍යාත්මකව මේ ෆිල්ම් එක ඇතුලේ හරිම ලස්සනට පෙන්නලා තියෙනවා. ඉතින් මම මේ කියපු ඩීටේල්ස් ටික හරියට රීඩ් කරගන්න නම් මේ ෆිල්ම් එක බලන්න ඕනි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. සිංහාසන දානක ඔබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවෙම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා